ජනප්‍රියතලයේ හිමි පෙත්තටම ගිය රසික රසිකාවියන්ගේ හදවත සොරාගත් ඒ රැප් ගායන ශිල්පියාට සිදු වූ අකරතැබ්බයක් ගැනයි අද අපි කතා කරන්න යන්නේ. ඒ ප්‍රසිද්ධ රැප් ගායක වන ෂාන් පුතා නැමැත්තා මිලිලීටර් 9 වර්ගයේ ගිනි අවියක් සමගින් මීගොඩ අරලිය උයනේදී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පැවසුවා. සැකකරුට ගිනි අවිය ලබා දුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සහ සැකකාර රැප් ගායකයාගේ කළමනාකරු බව කියන පුද්ගලයෙකුද මේ සමග අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.